බල්ලෙකුගේ වෙන් කරපු ඔළුවකට ආයෙම පණ දෙනවද? නැහැ. මේ කරන්නේ ඇත්තරම බල්ලෙකුගේ වෙන් කරපු ඔළුවක තියෙන පණ ටික වෙලාවකට ආරක්ෂා කරන එක. මේ තියෙන බල්ලෙක් ඔළුවක් නෙමෙයි. සමහර විටවත් මේ වීඩියෝ එක මීට කලින් දැකලා ඇති, සමහරට දැකලා නැතුව ඇති. හැබැයි මම මේක දැකලා තියෙනවා නම් මේක ගොඩක් තැන්වල ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ සුනකයෙකුගේ වෙන් කරපු ඔළුවකට ආයෙම පණ දෙනවා කියලා. හැබැයි ඒක එහෙම නෑ. මේ කරන්නේ අර කලින් කිව්වත් වගේ තියෙන පණ තව ටිකක් වෙලා ආරක්ෂා කරන එක විතරයි. ඉතින් මං අද ලෑස්ති වෙන්නේ ඔයාලට මේ වීඩියෝ එකේ ඇත්තම කතාව කියලා දෙන්න. ඉතින් මේ වීඩියෝ ගැන මේ ගැන කතා කරන්න කලින් අපිට සිද්ධ වෙනවා මෙන්න මේ පිටිපස්සේ තියෙන පරීක්ෂණය ගැන මුලින්ම කතා කරන්න. මොකද අර වීඩියෝ එකට අඩිතාලම වැටෙන්නේ මෙන්න මේවා පිටිපස්සේ දකින අමුතුම පරීක්ෂණයෙන්. කතා පටන් ගන්න 1940 දී මෙන්න මේ කාලවකවානුව තුල ව්ලාදිමීර් ඩෙමකෝ කියන සෝවියට් විද්‍යාඥයා අමුතුම පරීක්ෂණ ටිකක් කරන්න පටන් ගන්නවා. ඉතින් මේ පරීක්ෂණ ඇත්තටම සදාචාරාත්මක පරීක්ෂණ නෙමෙයි. සාමාන්‍ය මිනිසුත් විද්‍යාඥ ප්‍රජාවත් මේ දෙගොල්ලන්වම බීතියටපත් කරපු පරීක්ෂණ ටිකක් තමයි මේ පරීක්ෂණ. මෙයාගේ පරීක්ෂණ අතර තිබුණ බොහොම කුප්‍රකට කැපී පෙනෙන පරීක්ෂණයක් වුණේ ජීවමාන බල්ලෙකුට තවත් බල්ලෙකුගේ හිසක් බද්ධ කරපු එක. ඒ කියන්නේ ඔළු දෙකේ බල්ලෙක්ව හදපු එක. මේකෙදි මෙයා මේ දෙවෙනි ඔළුව අර බල්ලගේ රුධිර ප්‍රවාහයට සම්බන්ධ කරනවා. ඉතින් මේ නිසා රුධිර ප්‍රවාහයත් එක්ක ඔක්සිජන් සහ පෝෂක ලැබුණු නිසා මේ දෙවෙනි හිස ජීවත් වුණා කියනවා. එතකොට මේ බල්ලා ටික කාලයක් ඔළු දෙකම එක්ක ජීවත් වෙලා තියෙනවා. පුදුම හිතෙන් දේ තමයි මේ දෙවෙනි ඔළුව හපා ගන්න පව උත්සාහ කරලා තියෙනවා කියන එක. ෆ්‍රැන්කන්ස්ටයින් වගේනේ. ඉතින් මේකෙන් අවුරුදු ගානකට පස්සේ 1970 ගණන් වලදී ඇමරිකානු විද්‍යාඥයෝත් මෙන්න මේ සෝවියට් පරීක්ෂණ ටික අනුගමනය කරන්න පටන් ගන්නවා. අන්න ඒක ප්‍රතිඵලයක් විතර තමයි මේ වීඩියෝ එක මේ ලෝකෙට එකතු වෙන්නේ. ඉතින් මේ පරීක්ෂණය කරන විද්‍යාඥයා තමයි ආචාර්ය රොබර්ට් වයිට්. මේ මිනිසයා අර සෝවියට් පරීක්ෂණ වලටත් වඩා අන්ත පරීක්ෂණ කරා කියලා තමයි වාර්තා වෙන්නේ. සදාචාරය කියන්නේ මේ මිනිසයා පැත්තකට තල්ලු කරලා දානවා. මෙයා වැඩ කරන්නේ සුනක ඔළුව එක්ක විතරයි. කඳින් වෙන් කරපු සුනක ඔළුව එක්ක විතරයි. මෙයා යන්ත්‍ර භාවිතා කරලා මේ ඔළුව වලට ඔක්සිජන් සහිත රුධිර සැපයුම ලබා දෙනවා. මේ නිසා මේ ඔළුව යම්කිසි කාලපරාසයක් යම්කිසි ලක්ෂණ ජීවතුන් අතර ඉන්න බවට පෙන්වන ලක්ෂණ පෙන්වමින් ජීවත් වුණා කියනවා. හැබැයි මේ කාලපරාසයන් බොහොම කෙටි. සමහර ඒවා තප්පර ගණන්, සමහර ඒවා විනාඩි ගණන්. මේ ඔළුව වලට පුළුවන්කම තියෙනවා ඇහිපිය ගහන්න, ආලෝකය දිහාට ඇස් හරවන්න. ඒ වගේම ආහාර වගේ දේවල් මෙයාලගේ කට ලං කරාට පස්සේ මෙයාලගේ දිවෙන් ඒ වගේ රස බලන්න. ඉතින් මේකෙන් ඔප්පු වෙන දේ තමයි සම්පූර්ණ ඇඟෙම ඔළුව වෙන් කරත් ඔක්සිජන් සහිත රුධිර ප්‍රවාහයක් මොළයට ලැබෙනවා නම් මොළයේ යම්කිසි ක්‍රියාකාරීත්වයක් කෙටි කාලයකට ඉතුරු කරගන්න පුළුවන් කියන එක. ඉතින් මේ පරීක්ෂණ වලට වෛද්‍ය විද්‍යාත්මක වටිනාකමක් තිබ්බට මේවා ලොකු කතාබහකට මුල් වෙනවා. සදාචාරය කියන දේ විද්‍යාව තුළදී කොච්චර දුරට අපි ඉතුරු කරගන්න ඕනේද, ආරක්ෂා කරන්න ඕනේද කියන එක ගැන. විශේෂයෙන්ම අපි සත්තුන්ට සලකන්න ඕනේ විදිහ ගැන මෙතන ලොකු විවාදාත්මක කතා බහක් ඇති වෙනවා. ඉතින් ඕක තමයි වීඩියෝ එකේ කතාව. මේ ගැන ඔයාගේ අදහස් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යයෙන්ම කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා මේ වීඩියෝ එක දකින ප්ලැට්ෆෝම් එක අනුව ඔයා මේක Facebook එකේ දැක්කොත් ෆලෝ කරන්නත්, ඔයා මේක YouTube එකේ දැක්කොත් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයා මේක YouTube එකේ දකිනවා නම් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ මම අපේ මේන් channel එකේ link එකත් අපේ WhatsApp channel එකේ link එකත් දානවා. ඒවටත් අදම join වෙන්නත් අමතක කරන්න එපා. ඒකම මේ වගේ අමුතු වීඩියෝස් මේවා දාපු ගමන් notification එකකින් ඔයාලකට ගෙන්න ගන්න ඕන නම් ඔය පල්ලෙහා තියෙන bell icon එකටත් පයින් පාරක් ගහගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් වෙන දවසක වෙන content එකකින් හම්බ වෙනකන් ගෙදර ඉන්න බල්ලාගේ ඔළුව වෙන් කරන්න නැතුව ඉන්න.